සුබ දවසක් ඔයාලට. අපි බලමු අපේ රාත්‍රී කඳවුර කොහොමද පැවැත්වුවේ කියලා. ඉතින් ඔයාලත් අපිත් එක්ක දිගටම රැඳී සිටින්න. අපි ඊළඟ දරුවන් පාසලට එක්කගෙන ඇවිල්ලා රාත්‍රී කඳවුර ආරම්භ කරේ. ඔය ඉතින් අපි පෙළියක් ඇදලා යන්නේ වෙල්යායට. සරුංගල් යවන්න. පොඩ්ඩ හරි ආසයිනේ සරුංගල් යවන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ කිඩ්ස් මිල්සියස් දරුවෝ සරුංගල් යවන්න එකතු වෙන්නේ. හරිම සතුටින් තමයි මේ කාර්යය මුලට උනේ. සරුංගල් යවල මහන්සි නිසා අපි හිතුවා ඒ කිට්ටුව තියෙන ඇලට ගිහිල්ලා පොඩ්ඩක් මහන්සියෙන් වා ගන්න දරුවන්ගේ එන්ටත් සෝදාගන්න කියලා. මේක සෝදලා නැවත පෙර පාසලට යන ගමන් තමයි මේ අපි ඉන්නේ. මේ විදිහට තමයි අපේ පෙර පාසල ලස්සනට සරසලා තිබුණේ. වැජබේවා අඳුර බිඳ දමා ආලෝකයෙන් ආලෝකය කරා මේ ආදරණීය පුංචි නැගෙනහිරින් හා බටහිරින් මේ ගිනි මැලය දැල්වී යන්නේ යම්සේද අප තුළ ඇත්තා වූ ශක්තියින් කුසලතාවයන් හැකියාවන් වැඩි දියුණු වෙත්වා. මේ ගිනි මැලය දැල්වී අලු වී යන්නේ යම්සේද අප තුළ ඇත්තා වූ වැරදි අඩුපාඩු වෛරය ක්‍රෝධය වැනි සිතුවිලි නැති වී යත්වා. හරි දැන් අද පුතාලා දන්නවද මේ ගිනි මැලක හරි විශේෂයි. දැන් ගෙවල්වලත් මේ වගේ ගිනි මැල ගහනවද? අර ඉන්දියානි පුතේ වැද්ද කියලා ශාතියක්. ආන්නේ යාලා මොනවද කෑවේ? මස් කෑවේ නේද? කැලේ ගිහිල්ලා සත්තු දඩයන් කරගෙන ඇවිල්ලා මෝ හාවෝ ඌරෝ මේ සත්තු දඩයන් කරගෙන ඇවිල්ලා ඒක මරාගෙන එනවා. මරාගෙන ඇවිල්ලා මේ වගේ ගිනි මැලයක් ගහලා ඒකට දාලා පිච්චුවා. ඊට පස්සේ හොඳට පිච්චුණාට පස්සේ එයාලට කන්න පුළුවන්. අමුෙන් මස් කන්න බෑනේ නේද? ඊට පස්සේ ගිනි මැලේ වටේ ඉඳලා මස් පුච්චගෙන කන අතරේ ලක්ෂණ සින්දු කිව්වා. ඒගොල්ලන්ට මහන්සියන දඩයන් කරලා. ආන්න ඒක නිසා මහන්සිය නිවා ගන්න තමයි පුතේ ලස්සන සින්දු කියනවා. ඊට පස්සේ යාළ දඩයන් කරපු විදිය පෙන්නනවා. තව විශේෂයක් තියෙනවා. දැන් මේ ගිනි රස්නෙට පුතේ මදුරුව එනවද? මදුරුව එනවද? නෑ. ඉතින් මේ රස්නෙට පුතේ මදුරුව ඊට පස්සේ අලි ඒ වගේ ලොකු සත්තු එන්නේ නැහැ. බයයිනේ. ඒක නිසා ඒක තමයි එක හේතුව. අනිත් එක තමයි අපිට මේ ගිනි මැලේ ළඟ සිත දැනෙනවද? නෑ රස්නේ නේද? එහෙනම් සිත කාලෙද? වැස්ස කාලෙද? ගිනි මැලේ වටේ ඉන්නකොට යාළුවා ගොඩක් ආරක්ෂිතයි. තුනගයේදී රත් පැහැ විහිදෙති කන දුර බින්ද වෙති එලි වෙති සමදිසේ බාලයන් දීුදුම් අහල බලමු ටීචර්. ඔයාලා දන්නවද හරේනිය මොකක්ද කියලා? කඳවුර බලන්න තමයි මේ එන්නේ. ගොඩාක් අය එනවා. ඇයි දන්නේ ඒක මෙහෙම වන වන එන්නේ. බලන්න පුතාලා. මොකද ටීචර් වන කරන්නේ? ඒකේ තියෙන්නේ පොල් වතුනේ. හරි බලන්නකෝ. අනේ ඒක තියෙදි ටෝච් එකක් ඕනම නෑ ගමන් යන්න. හරි හරි ටීචර් මට මතකයි. අපේ ආත්තම්බල සීයලා ඉස්සරහේ ඔන්න කොහේ දෙයක් කරගෙන කිව්වා. ඒ වුණාට මම දැකලා තිබුණේ නෑනේ. අද නම් අපි දැක්කා. මේ පුංචි යාළුවත් එහෙම නේද? පුතාලා කලින් දැකලා තියුණද මේ වගේ එනවා? කොහොමද කරන්නේ? පොල්ලතුවලින්. අමු පොල්ලතුවලින්ද? නෑ, බේරිච්ච පොල්ලතුවලින් මේක හදලා තියෙන්නේ නේද? මේක අර මෙහෙම කරාවයි. ඒක බලන්න බලන්න. දැක්කද? අන්න හරි. එතකොට හත්තු වෙනවා නේද?
මේ ඉනි ගන්නවා. ඒකට නිවෙන්නේ නෑ අපිට. කඩේ කිරි බන්දමක් ගහගෙන එනවනේ. අර බලන්නකෝ. මේ පොල් කඩා නේද තියෙන්නේ? ඇයි ටීචර් පොල් කඩක් තියෙන්නේ? හරියට නිකන් මේ ටෝචික් වගේනේ. මං හිතන්නේ මේ පොල් කඩුව තියෙන වැත්තේ ඉටි බන්දම නිවෙන නිසා වෙන්නේ නැති. අර දෙපැත්තෙන් ආවරණය වෙලානේ තියෙන්නේ. මේ ඔයාලගේ අම්මලා තාත්තලාත් මේ වගේ එළියක් අරගෙන යනවද කරුවනේ? එහෙනම් මොකක් අරගෙනද යන්නේ? ඒකනේ දැන් ටෝච් එක තමයි භාවිතා කරන්නේ නේද? අපිටත් මේවා අලුත් දේවල් නේ. මේ වගේ එළියක් යන්නත් කොහෙදනේ සුරංගනා ලෝකෙ දින්නේ? අපිවත් එක්ක යන්න කියමුද? මොකද එක්ක? අපිවත් එක්ක යනවද? නම් අපිත් යමු නේද? අද රැට. බලන්න බෑවා. හරිද? රැට බලන්න. මේ අම්මලා අපේ තුලි දුළු පුතාලට අපියක් ගහන්නේ. කවුද? දාස්කල් ටීචර් දෙපිලි පාට නඩුවක්ද? මතක කරන්න. එයාට තියෙන්නේ ලස්සනම ලස්සන නමයි. අර දෙපිලි පාට නඩුවක් තියෙන පුංචි මල පිපෙන්නේ. මොනවද? හැබැයි උදේ වෙනකොට අපි අර බිම වැටලා තියෙන ඒවා තමයි අහලගෙන මල් වට්ටියට දාගෙන එන්නේ. ඒව සෝදලා අරන් එන්නේ. ආයෙ හදන්නකෝ.
අම්මලා කියනවා දැන් මට අහුණ මේ පැත්තෙන් කියනවා ඒ මල බලන්න වීඩියෝත් තියෙනවා. ඇත්ත ඔලකි මම කිරි පාටට පිපි නටයි තනි හැම මල් 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 මරින්නේ පැට. හරි සුවඳයි. හරියටම හරි ටීචර් සමන් පික්චර් මල් ඒ දෙකම පිපෙන්නේ පැට. තව තියෙනවා පුතේ ගාඩනියා ඒ මල් පිපෙන්නේ පැට. ඉතින් හැම මලක්ම සුදු පාටයි. පැට පිපෙන මල් මොන පාටද? සුදු පාටයි. ඒ මල් හරිම සුවඳයි. ඒ මල් සුවඳට තමයි පුතේ සුරංගනාවියෝ දේවියෝ එනවා කියලා කියන්නේ. පැට කොළ කියලා. ඔයාලා දන්නවද පැට කොළ නිවර්ග නිදා ගන්නවා කියලා? දන්නවද? මේක ලොකුම කතුරු මුරුංගා. කතුරු මුරුංගා කියන්නේ පුතේ රසම රස පලා වර්ගයක් නේද? පුතාලගේ ගෙවල් වල අම්මා හදනවද? නැන්දලයි ගෙදරක් තියනවලු කතුරු මුරුංගා. පණුවෝ, ගලඹුවෝ ඒගොල්ලෝ නිදාගෙන ඉන්නවා. නේද? ඒක නිසා අපි මෙයා උදේ අටු මේවා අපේ අතේ එන්නම මොකද වෙන්නේ? මෙයා මොනවද? මෙයා හොඳටම නිදි. රසයි නේද? තිත්ත රසයි නේ? සියමල තිත්ත රසද? එහෙනම් හැමෝම හොඳට සියමල කාලා තියෙනවා. සියමල උල් රසයි. ෂෝප් ලයිට් එකක් තියෙනවා ටීචර්. හරිම ලස්සනයි. අපේ මෙයා ඉන්නේ නේ. එක්ක් නික්නවා. එතුරු කන්නට හරියසයි. ඉන්න ටීචර් කියපු ගමන් ඇවිල්ලා. අනේ මම බයයි. අර බලන්න. මාව අවුලේ දෙකේ හිම මං ඉන්නේ. බක්ක 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 මගේ සද්දේ. අහර තුනයි මගේ නමද දින්නේ. කවුද? අපේ පොඩොන්ට මගාතල දෙමද? ඔන්න එනවා ගෙමි හාමි. ගෙමි හාමි. අපිට අද අපේ රාත්‍රිමක් කාලෙද කොහෙද? ඒකනේ. යාළුවා කරදර කරනවා. අපේ අනිත් යාළුවන්ටත් කරදර කරනවද? අපි සසර ගෙනුත් අහලා බලමු. ඌසට කොටු වෙන්නයි බය වෙන්නේ. අකුරු දෙකයි මගේ නමට තියෙන්නේ. මහලකින් ඉන්නේ නෑනේ. අනේ ඔන්න මීරාලත් එනවා. මොනේ මට නම් කෑල්ලත් කන්න හදන්නේ. බලන්න භාජන ගත්තම හොඳට මහල තියෙන්න ඕන. බත් කාලා පිඟන් හොඳට සෝදන්න ඕන. මීය බය කාටද? කාටද බය? කොට නැත්තම් කැත පිටපස්සේ රංචුව සමගින් සමගින් හලුවරේම ඇපි ඇපි දින්නේ රැට ඇවි අලපාරන්නේ. තමයි උරේ කෙනෙක් නේ. එයාගේ යාළුවොත් එක්ක ඉන්නේ නේද? අර බලන්න ටීචර් මංජෝක ගස් ටික කාලා තියෙන්නේ මේ උගේ තමයි. අනේ හෙට කන්න තිබුණා අල ටික. ඔක්කොම කාලා අර ඔක්කොම විනාශ කරලා දාලා. මේ බලන්න ඔන්න ඔයාලා මේ ඌරට තියෙන දිග නැත්තක්ද කොට නැද්ද? අත්තක් කොට වාඩි වෙලා අනුවරේම හැංගෙනවා. අනේ ටීචර් මට නම් බයත් හිතෙනවා. මේ සද්දට හරි බයයි. අපේ පුංචි යාළුවෝ මේ සත්තු අඳුරනවා නේද ටීචර්? හොඳට
මොකද තියෙන්නේ? හොඬ වැල. අල්ලන්න එපා හොඬ වැලේ ඔයගොල්ලෝ ඇදලා ගනි. අල්ලන්න එපා වලියෙක් වගේ. ඕ බලන්න. Bakamuna. Emba. එහෙනම් ටීචර්ට එන්න කියන්න ඕනේ නේද? ඒ වුණාට අපේ මේ නැන්දල මාමල නම් ඉස්සෑව දැකලා කියනවද දන්නේ? ඒ නිසා එන්න කියමුද? ටීචර් යාගේ පිටේ තියෙන්නේ. සල් කූරුද? මොනවාද මේ කූරු කූරු? අත තියන්නවත් නේ එයාට කේන්ති ගියහම අර එක කූරු කුම් වෙනවා අපේ ඇඟට වීසි වෙන්නනේ පුතාලා දැක්කලා තියනවා නේද මෙයා මෙයා මොනවද කරන්නේ
අත්දැකීමක් මම හිතන්නේ මේ පොඩි මිත්තන්ට ඒ වගේම දෙමාපියන්ටත් අර ඒකාකාරී ජීවන රටාවෙන් මිදලා නැවුම් අත්දැකීමක් කළ ඇති අර විවිධ චරිත මෙහෙවන්න දෙමාපියන් යොදා ගැනීම ඇත්තටම අගය කරනවා මොකද දෙමාපියන්ටත් මේක වෙනසක් තියෙන්න ඕන ජීවිතේ නැත්නම් ඒකාකාරීව ගමන් කරාම මේකත් පොඩි බෝරින් එකක් තියෙන මොකද කවුරුත් ආර්ථික රටාවල ඉන්නේ මේක රාත්‍රී ජීවිතේට නැවුම් අරුතක් මේක මම මගේ පුරුදුටත් එක්කන් ආවේ එයාටත් අත්දැකීමක් දෙන්න මම හිතන්නේ මෙයාට අත්දැකීමක් ඉස්කෝලේදී ගත්තා මම හිතන්නේ මේ දෙවෙනි අත්දැකීම රාත්‍රී කඳවුරු වල මම සුබ පතනවා මේ දරුවන්ගේ දැනුම ඇත්තටම ගොඩක් කියන මට්ටමක තියෙනවා මිස් පටන් ගන්නකොටම වැඩේ ළමයි වැඩේ අල්ලගෙන ඉවරයි හොඳ විහිළුකාරීවුත් ඉන්නවා ඒ වගේ ජගත ඇත්තටම හරි සුන්දරයි මේ ඒ දරුවත් පොඩ්ඩක් ඉහළට ගන්න පුළුවන් ඊට වැඩිය හොඳ ගමනක් යන්න ඒ දරුවගේ කුසලතාවය දෙමාපියෝ අඳුර ගන්න අර ටැලන්ට් තාංග තියෙන ඒවට ඉදිරිපත් කරන්න මේ මම මෙතන රාජකාරී කරනකොට මෙති මේ දෙපළ සෑහෙන්න උනන්දු වෙනවා මේ දරුවන් එක නගරයේ තියෙන පෙර පාසල් වලට වඩා මට දකින්නවා මොකද මම නගරයේ තියෙන පෙර පාසල් දෙකලා තියෙනවා ඊට වැඩිය යම් දෙයක් මේ නගරයේ පෙර පාසල් හා සමානවම දැනුම ලබා දෙන ආකාරයක් දැක ගන්න පුළුවන් ළමයි මෙහෙවනවා වැසිකිලි යනකොට යන හැටි එතකොට ඒවට හුරු කරන විදිය ආහාර ගන්නකොට දෑත් පිරිසිදු කර ගන්න හැටි මෙහෙවන හැටි ඇත්තටම ඉහළ අගයක තියෙනවා මේ සන්තෝෂයි මේ ස්ථානය මේ තත්ත්වයට ගොඩනගලා මේ මම හිතන්නේ මේක ප්‍රතිපාදන ලබා දුන්නු රාජ්‍යනික අන්තිමියත් මේ වෙලාව මතක් කරන්න ඕනේ නැත්නම් මේ තැන අපිට ළඟා වෙන්නවත් බැරුව තිබුණේ මට සතුටුයි ඇවිල්ලා මේ විදියට මම මේ වැඩේ විදියට මේක සංවර්ධනය කළා මේ වගේ වැඩක් අපි ඉස්සරහට තව අනිත්‍යයක් කරමු බොහොම ස්තුතියි අවස්ථාව ලබන්න පොළසන්නාදයක්
මිනිසා සුවඳයි මනසේ නුවණින් එළියයි ඉරුසේ පරවි වැටිලා ඒ හිරු මලමේ දෙරනේ පොළවේ උරුමේ කියමින් බිලිදී විහිදුන ගුණදම්
අපි දුර ගමනක් යමු. එහෙනම් ඉක්මන් කරහල්ලා. ලියා ගනින්න. අද ඉඳලා හිම වැටෙන කිසිම දෙයක් අහුලන්නේ නැහැ. යමල්ලා කන්නාඩි දෙක අයියෝ අහුලා පල්ලා පොතේ නෑ පොතේ ලියා ගනින්න. අද ඉඳලා මගෙන් වැටෙන හැමදේම අහුලන්න ඕන. යමල්ලා සම්බෙන්න නැතුව පොතේ නැතොත් එළි වෙනකොට අපි කිසිවක් කරන්නේ නැහැ. අපි කිසිවක් දකින්නේ නැහැ. අපි කිසිවක් කරන්නේ නැහැ. අපි කිසිවක් දකින්නේ නැහැ. පොතේ නැතොත් එළි වෙනකොට මහජන මුත්තා කියන්න ඕනේ. පොතේ නැතොත්
තියෙන්නේ ගඟක් නේද බල? අපි කොහොමද මහජන මුත්තේ මේකෙන් එගොඩ වෙන්නේ? අපි බලමු ගඟ ගැඹුරුද කියලා. බලමු බලමු. ගැඹුරු බල ගැඹුරු. අපි මොකද දැන් කරන්නේ මේකට මේකෙන් එගොඩ වෙන්නේ කොහොමද බුලා? පොතේ තියනවද බලමු. පොතේ නෑ මහජන මුත්තේ. පොතේ එහෙම නෑ. ඔය උරුවත්තත් පත්තු කරලා ගනින්න. අපි ගඟ නිදා ගන්න කලින් ඉඳලා ඒ ගොඩට යමු. කොහමද මහජන මුත්තේ ගඟ නිදිද කියලා බලන්නේ. උරුවත්ත පත්තු කරලා ගනින්න මම කියන්නේ. ඉතින් දුවේ පුතේ අපි බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. මේ මහදැන මුත්තයි ගෝලයෝ ටිකයි හරිම මෝඩයි. හරි මෝඩයි. ගඟෙන් එකට එන්න නම් ගඟ නිදා ගන්න ඕනලු. ඉතින් මොකද කරන්නේ? හුලුවත්තක් පත්තු කරන් ඇවිල්ලා ගඟට දාලා බලනවා. එතකොට සද්දයක් ඇහෙනවා. ටික වෙලාවකට පස්සේ ආයි හුලුවත්ත ගඟට දාලා බලනවා. එතකොට සද්දයක් නැහැනේ. මේ මොඩියෝ ටික හිතනවා ගඟ දැන් නිදි කියලා. මං කොරහල්ලා ඕක දාලා බලහල්ලා. වබ්බඩිල්ලෝ. ඔවත් ඔන්න ඕක දාලා බලන්න ගඟ නිදි කියලා. මග නිදි නෑ බෝල. ඕම ටිකක් ඉඳලා ඉඳ ගියාම අපි ඉක්ුඩට යමු. හොඳයි හොඳයි ඒක හොඳයි. හොඳ මූණෝ. බත් ගිහින් බලහන් ගඟ නිදිද කියලා. හොඳයි මහදැන මුත්තේ. ඕක දෙන්න මිහාට මං ඉල්ලන්නම් එතක. ගංග නීදි නීදි මහදැන මුත්තේ. අද නොකර ඒ ගොඩ වෙමු. ඒක හොඳයි. හොඳයි. සීරුවේ ගොඩට යන්නේ සද්ද නොකර අපි ගොඩට යන්නේ. සීරුවේ ගොඩට යන්නේ සද්ද නොකර අපි ගොඩට යන්නේ. නින්ද ගිහින් ඔන්න ගඟට නින්ද ගිහින් ඔන්න ගඟට නින්ද ගිහින්. ගඟෙන් නම් ඒ ගොඩට ආව. අලාලා කවුරු කිනාද කියලා කාරියේගේ චූල එකක් හදන් ගිහිල්ලා ගන්න හැනවා බෝල. චාලා ඉතාලා ගණන් කරන්න. මම එක දෙක තුන හතර පහ.
बोला कहाँ रहने बोले गड़ा बोले बाबा अल्लाह අයියෝ එක්කෙනෙක් නෑනේ දැන් මොකද්ද කරන්නේ අපි ඔක්කොම එක්කෙනෙක් නැත්තේ ගණන් अयो बहुत बोला නමයි එකයි දෙකයි තුනයි හතරයි පහයි අයියෝ ඒ තාඩුයිනේ එකේ තාඩුයි අවුද බලලා बात गड़ा करो Mamai, yekai, dekai, tunai, hatarai, pahai. बात गड़ा करो हाल को बोला Mamai, ekak, dekak, tunai, hatarai, pahai. ඒ තඩුයිනේ. නවකඩම් කොට්ටේ. මොකද බලව මේ සද්ද? अने पुण्य අපි මේ පුර ගමනක් ඔව්. ගංගිනු ඒ ගොඩ වුණා ඔව්. කමකොල්ල වැළුවාම එකේ අඩුයි නෝන වෙන්න බෑ. වෙන්න බැහැනේ මොල අපි 6 දෙනාව පාන් කරා මහදන මුත්තන් ගණන් කරන්නේ උන්නේ. ආ. අපි දැන් ගණන් කරලා බලන්න. මංගාව තියෙනවා හොඳ මැජික් පොල්ලක්. මට පුළුවන් ඒ පොල්ලෙන් උඹලගේ ප්‍රශ්නේ විසඳන්න. කෝ එමු බලන්න. මං කියන විදියට ඉන්න ඕන. හැදෙන්න ඕන කට්ටියම පොලිම. මම දැන් මේ පොල්ලෙන් උඹලගේ ප්‍රශ්නේ විසඳනවා. හැමෝම තමුන්ගේ නම කියලා ඉලක්කම කියලා මෙතනින් යන්න ඕන. කෝ එන්න බලන්න. එක ඊළඟ එන්න බලන්න. ඊළඟ එන්න බලන්න. ඊළඟ දැන් හරි නේද උඹලගේ ප්‍රශ්නේ? අනේ ඔබතුමාට බොහොම පිං සිද්ධ වෙච්චා. ඒ ගිනි ඇතිලා හිතුවේ මොකෙක්ද මොකක් වුණාද කියලා. දැක්ක නේද දුවේ පුතේ? මේ මහජන මුත්තට තඩි බඩක් තිබුණට මේ මහජන මුත්ත ගණන් කරන්න දන්නේ නැහැ. පුතාලා දන්නව නේද ගණන් කරන්න? දැක්කද අපූර්වට මගේ මේ මැජික් පොල්ලෙන් මං ගණන් කරන්න ඉගෙනුවා මෙයාලට. කෝ යමු බලන්න දැන් කට්ටියම. හේතුවාට ඔච්චරක් හිනහැනවනම් අර මහාවීර පුදවත්තු අච්චරවනම් ගොඩක් හේතුවාට ඔච්චරක් හිනහෙන්න ඕනද
කුන්තල් ආල බැඳ මාගේ රම්‍යවන් ආල බැඳ මාගේ රම්‍යවන් අවුරුදු 7ක් දුකින මේවර කරමෙමා අවුරුදු 7ක් දුකින මේවර කරමෙමා කත්ලඳුන් මගේ ඇගේ රූපේ වගේ කත්ලඳුන් මගේ ඇගේ රූපේ වගේ ආල බැඳ මාගේ රම්‍යවන් ආල බැඳ මාගේ රම්‍යවන් නිමල මගේ දික්කල නිමල මගේ දික්කල ආල බැඳ මාගේ රම්‍යවන් ආල බැඳ මාගේ රම්‍යවන් යන්නට ගමට මෙදින මව්පියන් දකින ලෙසේ යන්නට ගමට මෙදින මව්පියන් දකින ලෙසේ තෑගිලකට දැන් ගෙන යාමි රස කැවුම් තෑගිලකට දැන් ගෙන යාමි රස කැවුම් ආල බැඳ මාගේ රම්‍යවන් ආල බැඳ මාගේ රම්‍යවන් නිමල මගේ දික්කල නිමල මගේ දික්කල ආල බැඳ මාගේ රම්‍යවන් ආල බැඳ මාගේ රම්‍යවන් අඟුටු මිටියා වාටවන් සුන්දරියේ නැද්ද හැඩරුව මං ඇයි සුන්දරියේ නැද්ද හැඩරුව මං අඟුටු මිටියා වාටවන් සුන්දරියේ නැද්ද හැඩරුව මං ඇයි සුන්දරියේ නැද්ද හැඩරුව මං කාලා බීලා සැපසේ ඉඳ කල්හැර කාලා බීලා සැපසේ ඉඳ කල්හැර එව්වා මෙව්වා කිව්වේ කවුරුද නුඹට එව්වා මෙව්වා කිව්වේ කවුරුද නුඹට
මදන ඇතුන් නෙළුම් මුයෙන් බැඳ ගන්නද මං දුවන මුවන්
හරිම ලස්සනයි. මේ අපිට කතාවක් නේද කියලා දුන්නේ සින්දුවකින්. හැමෝමත් පොළසන්නායෝ. ඔය කොහෙන් ඉඳන් ආයේ මක්කයි ගෙනාවේ? කෙඩියා ගහේ නැත්තද බිම එතකොට? නැට්ටදින ඔය කොහෙන් ඉඳන් ආයේ මක්කයි ගෙනාවේ? ඔය කොහෙන් ඉඳන් ආයේ මක්කයි ගෙනාවේ මොනවයි තියෙන්නේ? මොකද ඔය කොහෙන් ඉඳන් ආයේ මක්කයි ගෙනාවේ? මේ ඉතින් මොන දෙයක් කියන එක කැින්නේ නැහැ. ඔය කොහෙන් ඉඳන් ආවේ? මාත් එක්ක ගෙල්ල නැත්නම් විනාකාත් එක්ක දොඩන්නේ මෙතන. ඔය කොහෙන් ඉඳන් ආයේ මක්කයි ගෙනාවේ? දෙන්න ගම තියෙන අපෝට ප්‍රශ්නයක් අහන්නේ. ඔය කොහෙන් ඉඳන් ආයේ මක්කයි ගෙනාවේ? ඉතින් ආයේ ඔය. නැහැටි මට දුන්න නම් ඔක වෙන්නේ නැහැ ඒක තමයි මම ගත්තා. ඒක ඉතින් මම දෙන්න මොකද වෙන්නේ? මං ඇයින පිණියේ මාතල්ලන් තියෙන්නේ. ඒක නෙමෙයි කොහෙන් ඉඳන් ආවේ එතකොට? අයි දැක්කේ නැතේ දැක්කේ නැහැ නේද? මාතරේ මහපුරේ වඩාල දීන්නේ මේක තමයි. වාජ්‍යසක දෙදාත් 500 ඇත්තේ නේ ඉලමකනේ කල්පනාව. ඒක නෙමෙයි මං අහන්නේ මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ? මේකට දේනෝ ඉවරයි ඉවරයි නේද ඉවරයි. දැන් මොනා කරන්න තියෙද එතකොට? ෆවුන්ඩේෂන් දාලා ගෙපරට ගන්න ආම්බ. අයියෝ ඔතේ තමයි ගේ ගන්න ඉවර වෙලා බවුන්ඩේම දාන්නේ. ඒකත් ඉවරලා ගෙපලද ගන්න. හරි යෝ හැබැයි ගෙවල් හැටි. හොඳ මාක් නේ අත ගන්න තියෙන හොඳම මාක් මං හිතන්නේ. ඔය කවුද කොහෙන්ද ඥා මක්කයි ගෙනාවේ? ඒක විතරයි උත්තර දෙන්නේ. නෑ හොයන්නේ. බොල වෙච්චරලා වෙච්චර හිටිය මාත් එක කතා කරන්නේ කයි යෝ. ඔය දෙක මගේ නෑ. දෙවිසිට එක කතා කරන්නේ ඒක තමයි ඇහුවේ වගේ මක්කයි හොයන්නේ. විමත ගග. ඒක නෙවෙයි ආ. මං ගියා දඬව කරන්නේ ආ අද මං ඒ යනකොට ඒ උස්සය අවලමේ. දඬව උස්සය මන්ද උදේ කවදාද දෙන්නේ? සුදු නැතේ කියන්නේ. දඬව උස්සය වා මොකද කියන්නේ මොකද කිව්වේ? බුදු වාසිනේ මොකක්ද අහුව එක දස් නෑ දැන් නැන්දමට ඔය කොයි මාතිනා වෙන්නේ? කඩවලේ ඒකනේ. ඊට පස්සේ ඊට පස්සේ මං ගියාට ඇවිල්ලා ගියා පාර ආ ඊට පස්සේ නැන්දව අපි වාගේ හරකට ගහයි කියලා ඔතන කඩවලේ කඩාගෙන ඉන්නේ. ආ ඊට ගියා කඩාගත්තා. මං ගියා ගහුව ආ වැඩි උසන ඒක ඊට කරුව ගියා කටිසු ආ වැඩි වෙන ගියා මට. ආයෙත් පොඩි ගහ. මං නියානේ ගහයි ගියා නියවලෙන් ගහේ ගියා කිඹුලෙක්. ඊට පස්සේ ගහමුදුර ගියා ගියා කඩාගත්තා දැස්සා. මගේ පෙර වාසනාවකට ගහේ එක ගෙඩියක් නෑ ගහුව අම්මුනේ ගහ දුම ආදනවා ගහේක ගියක් ගන්න. එක ගෙඩියක් අත මොකක්ද නන්න කරගන්නේ මොකක්ද අගොක්කත් එක්ක ගියා. මොකක්ද ඊළඟට ගොක්කත් මේක ඉන්නේ මේ කොළ තියෙන්නේ. ඒ කියන්නේ වැඩි අපි බුරු මේක ටයිටි දුන කොට ඌරුව කියන්නේ බූරු වගේ මිනිහට. ඉතින් හදිසිය ගන්න තියුණා ආ හරි හරි තිබුණා කඩාගෙන වයින් එක නේ ඉතින් මොකද කරේ? ඒ කාරණා දැස් දැස්ස හා. වයින් නැහැ ඉස්සර උඩට ආ ඒ දවස් නැත්නම් ඒක වන්දේ ඉතින් උඩට. ඒක. හැබැයි මරුලි ඉතිලා කන පිටට කොහෙද නැකලා තියෙන්නේ මේ මොකද? නියාඩලට බිය මොකද්ද? නියාඩලට බිය අනියවලා බිමට වැටුනේ. ආත් ඒ යන්නේ. ඔයාලත් ඇත්තද? එයා ගන්න කියන්නේ එදේ මොකද්ද කරේ? නන්නකට කතා ආ. බුදුක් නේ හේවනේ නැත්නම් පිටු අතවුනේ නේද? අනවලේ ඒ මොකද්ද උනේ? මට කිව්වා අනේ ඒක හැම දේවල් කියනවා ඔක ගන්න ගන්න කරන්නේ අද කිව්වේ. නන්නම් ආතේ කිව්වේ. ඒ මොකද්ද කරේ? මම ගාගෙන ඉන්න කරන්නේ නැහැ පොඩක් ඉන්න. දැන් ගහේ හිටියේ කවුද? මොකද තමයි ඉනිමද ගෙනාවේ කවුද? මම බෑගන්න බැරි කාටේ? මට දැස්ස කවුද? මම ඉතින් කියලා මොකද ගහට ගිහින් බෑගන්න බැරි ඉනිමද ගෙනාවේ ඒක දැන්. කාරින්ද වැඩි හින්දේ මොන ඉනවා කියලා ඊට පස්සේ පොඩක් ඉන්න. දැන් ගහේ හිටියේ ඔය. කායිකේ මම ආ. දැන් ඉනිමද ගෙනාවේ ඔය. ඊමාක කෙනාවේ මම බෑගන්න බැරි ඔයට. වැහ ගන්න බැරි මට ආ. එතකොට ඔය ගිහින් ඉනිමද ගෙනාවක දැස්සා. බහින්න වැඩි හින්දේ ඉනවා කතා ඉතින් මාත් අල්ලගත්තනේ. හරි දැන් දැස්සයි කියමු කොහොම හරි. ඊට පස්සේ තම්බිලි නැහැ. ඊට පස්සේ ඕ වැහගෙනකොට එන්න කිව්වා මේ කොහෙන්ද ඉපුනේ? කොවිද දෙකේ දුන්නේ බැලේ. ඉතින් අනුවක් එක්කුණා ඒ වගේ අදුවක් අල්ලලා කොහේ අනුවක් ඉන්නානේ. අයබරේ තමයි කලබලේ වැඩි දැන් කොහොමද? ආදිවේ කිතුණා අන්තිමේ කිතුරුණා. ඒකට තමයි මේක ඒකට එකක් මොකද මේ ගිනා මෙච්චර දෙනකන් ඉන්නේ. එකයි වට ඉතුනේ ආයේ 80ක් අඳලා 90ක් ඉතුරුලා එකක් ඉතුරු තුන. දුම ගණන් කාගේ ඉංග්‍රීසි මිඩිය ගණන් පන්ති කීයේ? අරබරේ ආ මට අවුල් තා පොඩි කීවට වැඩි. මං කිව්වා ඔහෙට. මේ බාල බඩුවට අහුවෙන්න එපා කියන්නේ. එහෙනම් ඉතින් ආ අපි ඉන්න දරුවන්ට සාධ්‍යයක් කරලා ඒ සාන්තියක් කොල්ලා ආශිර්වාදයක් කරලා. අම්මලාට සාධ්‍යයක් කරලා අපිට ප්‍රතිස්ථාපනය කරන්නේ. ඊට දෙන්න දුතිය ගියා ආ ඒ
ආරංචි කරලා මේ වැඩ යටන් ඉදිරියට කරගෙන යන සඳහා අත්‍යවශ්‍ය අවස්ථාව ලැබෙන්න කියලා. ලැබෙන්නේ කියලා. මේ ඉන්න අපි පුංචි එනවා යනවා. ඉන්න පුංචි දරුවන්ට අනාගතේ සාර්ථක ප්‍රකාරයෙන් සාර්ථක වෙන්නේ අනාගතේ දිනු වෙන්නේ කියලා. මේ ගම්බිම් දිනු කරන්නේ කියලා. එහෙනම් අපි ආශිර්වාදයක් විතරක් කරලා අපි යමු. නම බුදුන් බුදුවන්නට වැඩ ඉඳ තිරිමා බොමුල නම බුද්ධ සරණයගෙන සියලු අතුන් රට මෙසු කර නමෝ කියාදී අදුපය දිගු කරමුනි අනුහත් බල නමෝ කියන අතුන් කරයෙන් මේ ඔබට ජය මංගල මේක පවතින තුරා කිසියක් ලක්නන්නොන්ට මේක සංසාරේ පුරා නිරෝගී සම්පත් ලබන්ට නත දෙවිඳු අනුහතයෙන් ධර්මත් දීපය රැකෙන්න සියලු සකල දොස් තැන් දුරු කර ඔබ හද දෙත දෙවන්න දලඳා ගිර ගුණ තුන් ලෝක සිර යන අනසක පවතින වයි මේ කුන්දරන අනවින රෝග දොස් දුරු කර බලවදන සමදෙවි නුවණ ලැබ සතුටින් ආවදන දලදෙවි දීට ලැබ සතුටින් ආවදන දවස පුරානේ හෙසර වෙලා දිරු දෙවියෝ මුහුදු ගිහින් පුරුළු පැටෝ නිහඬ වෙලා සම්බදලයින් නැතක ගිහින් දවස හරි දිගයි ඉසට බර වැඩි ඉසට නිදි මතයි අපට යන්න අවසරයි ඉරුටන් කරින්නේ අපි නැගිටින්නේ ඉරු සමගයි අපි දවස දිවන්නේ දැවෙන කොට ඉරු දිවිනිවි යන්නේ අපි විතරක්යි අතරිව ඉන්නේ good night ඔන්න බබු දෙපින් මෙයා මලවිලිගේ අපට නැති අම්මත් නෑ දෙන්නත් නෑ කවුරුත් නෑ අපි තනියම නිදි යනවා good night good night අතනම් නිදි මත නැති මගේ බෝනිකා නිදි මතේ එයාම නිදි කෙරුමට ඇඟට යන්න වෙයි මට good night good night අනබනන ගලකදේද ලොකුලු බෝධි විවාද ලොකුවටයි ප්‍රිය සාද අපට නැතේ සුවඳ ගමන රසකේම විතරට සිටන වීම ලොකුවටයි හැමදාම අපට නැතේ good night good night දිව්‍ය ලෝක කුමාරේ මොන බලන්නට එනවා ඔබ තනියෙන් නැපරවල ඔබ බලන්නට එනවා ඔබ විතරකට හිත බලන්නට මම යනවා දිව්‍ය ලෝක කුමාරේ දිව්‍ය ලෝක කුමාරිය මාව බලන්නට එනවා good night good night නැන්දලා සහ මාමලා සියලු දෙනා එක් වෙලා අන්න බොන්න සතුටින් ඉන්න ගයන්න නටන්න කලනම් කරන වේද මේකනේ good night good night අක්කලායියන ඔක්කොම ගාලා ගිහින් මම තනියම ඔයිය මතයි මට පුනටම මම නොයිය ගන්නවා ඉඳගෙන good night good night good night good night good night
ඉතින් යාළුවනේ ලස්සන මල් වෙඩිල්ලක් එක්ක අපේ වැඩසටහන මේ විදියට නිමා වුණා. ඉතින් මේ සඳහා වෙහෙස මහන්සි වුණු ආදරණීය ගුරුතුමිය, ඊට පස්සේ දෙමව්පියන්, දරුවන් ඉතාමත් ආදරයෙන් මතක් කරනවා. මම හිතනවා ඔයාලත් අදහසක් ගන්න ඇති කියලා රාත්‍රී කඳවුරක් පවත්වන්නේ කොහොමද කියලා. ඉතින් දිගටම මේ වගේ වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම්.
ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ දරුවන්ගේ රාත්‍රී කඳවුර නිමාවටපත් වුණේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයාලත් අදහසක් ගන්න ඇති කියලා රාත්‍රී කඳවුරක් කොහොමද පවත්වන්නේ කියලා. ඉතින් මේ සඳහා විශේෂයෙන්ම අපේ ආදරණීය ටීචර් ඒ වගේම ආදරණීය දෙමව්පියන් සහ දරුවන් ලොකු මහන්සියක් ලොකු කැපවීමක් කරා. ඉතින් ඒ කැපවීම ප්‍රතිඵල තමයි ඔයාලා මේ දැක්කේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තුෙන් ගිහින් එන්නම්. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. Bye. Thanks for watching.